Hello everyone, this is the first video on my YouTube channel. ඉතින් මම අද පළවෙනි වීඩියෝ එක විතර ගන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම පුංචි දෙයක් සහ බොහොම වැදගත් දෙයක්. මම ඊට කලින් කියනනම් වීඩියෝ පටන් ගන්න කලින් මේ channel එක මොකක්ද කියලා. මේක ඉංග්‍රීසි channel එකක්. මම මේ channel එක ගන්න බලාපොරොත්තු වෙනවා pronunciation, vocabulary, grammar, tenses යනාදී කොටස් සම්බන්ධව මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද හිතුවා පළවෙනි වීඩියෝ එක විතර බොහොම පුංචි දෙයක්. ඉතින් අපි සාමාන්‍ය යාළුවෙක් හම්බුනාම කොහොමද මුලින්ම අහන්නේ? "ඔයාට කොහොමද කියලා අහන්නේ? මොකද වෙන්නේ කියලා සාමාන්‍යයෙන් අපි සිංහලෙන් අහනවා. ඉතින් ඉංග්‍රීසි වලත් එහෙම ඩිස්කෂන් එක ආරම්භ කරන්න කලින් අපි සාමාන්‍යයෙන් අහනවා how are you? I'm fine කියන දේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒකට මෙච්චර කාලයක් භාවිතා කරන්නේ. ඉතින් අපිට පුළුවන් අලුත් විදිහකට යන්න. ඒක දන්න දෙයක් හැමෝම. ඒ තමයි WhatsApp කියන භාවිතය. WhatsApp. මම දන්නවා මේ වීඩියෝ බලන ගොඩක් දෙනෙක් මේ භාවිතය ගැන දන්නවා. අපි කොහොමද ගත්තේ කොහොමද very friendly and very casual answer එකක් හදාගන්න කියලා. අපි යම් පල්ලි answer එකට. අපිට ගන්න පුළුවන් I'm doing well. තව කියන්න පුළුවන් pretty good. තව කියන්න පුළුවන් I'm great කියලා. I'm great. මේක ඇල්ල ප්‍රොෆෙෂනල් answer එකක්. හරි. තව කියන්න පුළුවන් not bad at all. ඒ කියන්නේ හොඳිනුත් නෙමෙයි නරකිනුත් නෙමෙයි. සාමාන්‍ය not bad at all කියන්නේ අවුලක් නැහැ කියලා කියන්නේ. ඉතින් අපිට තව කියන්න පුළුවන් not feeling great. not feeling great. not feeling great කියන්නේ හොඳින් නෙමෙයි කියන එක. හොඳින් නෙමෙයි. මේකෙන් කියන්නේ not bad at all කියන්නේ අවුලක් නැහැ කියන එක. තව කියන්න පුළුවන් I'm okay. Hi Hasan. Hi Hasan, what's up? උත්තර දෙන්න පුළුවන් අපිට. I'm doing well, pretty good, I'm great, not bad at all, not feeling great, I'm okay. I'm okay කියලා කියන්න එපා. හරිම සරලයි. I'm okay. ඉතින් මම ගොඩක්ම මේකෙන් ફોකස් කරේ ඔබ කොහොමද very friendly and very casual answer හදාගන්නේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකේ මෙච්චර අදහස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැමෝටම මේක ගැන තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි next වීඩියෝ එකෙන් හම්බෙමු. තවත් මේ වගේ හොඳ වීඩියෝස් ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරන හැමෝම මාත් එක්ක රැඳී සිටී කියලා. වීඩියෝ බලපු හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක් වේවා. Have a nice day and see you next time.